කවදා හරි කවුරු හරි මිනිහෙක් අයිස් ගහන්න පටන් ගත්ත දවස තමයි ඒ මිනිහා ජීවත් වෙන එක නවත්තන දවස වෙන්නේ. අපේ මොළයේ තියෙන එක කොටසක් එතනින් තමයි සතුටේ හෝමෝනය ස්‍රාවය කරන්නේ. ඒ කොටසේ සෛල වලින් තමයි ඩොපමීන් කියන හෝමෝන් එක ක්‍රියේට් කරන්නේ. අයිස් කෙලින්ම ගිහිල්ලා ඩොපමීන් හෝමෝනේ හදන ඒරියාස් අවුස්සනවා. ඩොපමීන් තමයි අපිට සතුට දනවන දේවල් නැවත කිරීමේ ආස්වාදය ගැන කියලා දෙන්නේ. ආස හිතන දෙයක් කරන එක, ස්පෝර්ට්ස් කරන එක, ආදරේ කරන එක. යම්කිසි ක්‍රියාවකින් ඩොපමීන් එනවා නම් අපේ ඇඟ අපිට නිතරම කියන, අපේ මොළේ නිතරම කියනවා ඒ ඩොපමීන් එන වැඩේ ආයි කරන්න බබා. මේ ක්‍රිස්ටල් මෙත් එකෙන් මොළේ තියෙන ඩොපමීන් ස්‍රාවය කරන සෛල අවුස්සනවා. මොළේ ජීවිත කාලයටම හදපු නැති ඩොපමීන් ප්‍රමාණයක් එක මොහොතේ හදනවා. මේවා සිස්ටම් එකට ආපු ගමන් පුදුම ප්‍රීතියක් දැනෙනවලු, පුදුම ආතල්ලක් දැනෙනවලු, මහන්සිය දැනෙන්නේ නැහැලු. කික් එක ඉස්සිලා ගැස්සිලා වික්ෂිප්ත වෙලා පුදුම වෙලා එන ඕන දෙයක් පැය ගණන් දවස් ගණන් කරන්න පුළුවන්. මේක හරියට වැඩවසම් යුගයේ මරව වැඩ ගන්නවා වගේ මොලෙක් ටික දවසක් ගියාට පස්සේ මේ සෛල වලට මහන්සි කාලයක් යද්දී ස්වභාවික යාන්ත්‍රණයෙන් ඩොපමීන් හදන එක නවතිනවා. දැන් වැඩ කරන්නේ කෙමිකල් එකට විතරයි. තවදුරටත් ස්වභාවික යාන්ත්‍රණය යටතේ ඩොපමීන් හදාගන්න මේ සෛල වලට බැරි වෙනවා. අයිස් ටිකක් ගැහුවොත් විතරක් අමාරුවෙන් ඩොපමීන් කොහොම හරි ටිකක් හදනවා. ඒවා වැඩ කරන්නේ තවදුරටත් කෙමිකල් වලට විතරමයි. ඒ දුක නිසායි මේකට ඇබ්බැහි වෙච්ච මිනිහෙක් ආපහු ඒක ඉල්ලන්නේ නැතුව අයිස් වලට තියෙන ආසාවක් හින්දා නෙමෙයි. අඬනවා, වැළපෙනවා, ඔළුව බ්‍රේන් එක කෑ ගහනවා ඉල්ලලා. ජීවත් වෙන්න ඒක ඉල්ලන්නේ නැහැ. නැතුව තවදුරටත් ඩොපමීන් හොයන්න නෙමෙයි. හිතන්න මොන දුකක්ද කියලා. අන්න මිනිස්සු හොල්මන් වගේ වෙන්න ගන්නවා. සම්පූර්ණයෙන්ම තිරිසනෙක් වෙනවා. දැන් ඒ පුද්ගලයාටම තේරෙනවා මේක උනේ අයිස් ගහලා. එයාට අයිස් ඕනේ නැහැ. එයාට ඩොපමීන් ඕනේ. ඩොපමීන් ඕන නිසා එයා වඳිනවා. අනේ මට අයිස් ටිකක්. එයා දන්නවා මේක විනාශයක් කියලා. එළියට එන්න බෑ. ඇඟ රිදෙනවා, බය දැනෙනවා, පිස්සු වගේ හැසිරෙනවා. ඔළුව කියනවා අයිස් ගහලා මේක උනේ. මිනිහා දන්නවා අයිස් ගහන්න විනාශ වෙනවා. නමුත් මේ වෙලාවේ තියෙන මානසික වේදනාව, ශාරීරික වේදනාව දරා ගන්න බෑ. ආයි හොයනවා. ආයි වලෙන් වලටම යනවා. මේ තමයි ක්‍රිස්ටල් මෙත්ස් වල තියෙන ඉෆෙක්ට්. ගැලවෙන්න ඕන උනත් ගැලවෙන්න බැරි ඩ්‍රග් එකක් කියලා කියන්නේ ඒකයි. ඉන්ග්‍රීඩියන්ස් ටික ගැන හිතුවාමත් ඇති. පෝර හදන්න පාවිච්චි කරන කෙමිකල් එකක්, ටොයිලට් සුද්ධ කරන්න පාවිච්චි කරන සැර කෙමිකල් එකක්, බැටරි හදන්න පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට් එකක්, ෆයර්වර්ක්ස් හදන්න පාවිච්චි කරන එකක්, තින්තවල දුෂ්ශ්‍රාවිතාවය අඩු කරන්න පාවිච්චි කරන එකක්, ගම් හදන්න පාවිච්චි කරන කෙමිකල් එකක්, කාර් බැටරි වලට දාන ඇසිඩ් එක. ඔන්න ක්‍රිස්ටල් මෙත් වල තියෙන ඒවා. ක්‍රිස්ටල් මෙත් මේක යක්ෂයාගේ නිර්මාණයක් කියලා. යක්ෂයා හැම විටම පෙනී හිටිනවා කියලා කියන්නේ හරීම පියෝ විදියට, හරීම අහිංසක විදිහට, හරීම පිරිසිදු, හරීම නිර්මල විදිහට. ක්‍රිස්ටල් කියන එක අදහස පියෝ කියන එක. ඩෙත් කියන එක වහන්න පාවිච්චි කරපු ඩිකෝයි එක මෙත් කියන වචනේ. එතකොට ක්‍රිස්ටල් මෙත් කියන්නේ ගණන් හදලා බැලුවොත් පියෝ ඩෙත්. අපේ දරුවෙක් දෙන්න වැටෙන්න ඕනේ නැහැ.